K35A කියන passport application form එක තමයි වැඩිහිටියන්ට child application form කියලා තව එකක් තියෙනවා. මේවා වල links ඔක්කොම මම description එකේ දාන්නම්. මේක download කරගෙන ඔයා capital letters වලින් තමයි මේකත් පුරවන්නට අවශ්‍යයි. ඉතින් මේකට අවශ්‍ය වෙනවා බබාගේ ශ්‍රී ලංකන් original birth certificate එක. දැන් ඉතින් ඒක ඉංග්‍රීසි ගාවමනේ තියෙන්නේ. ඉතින් ඒකත් parents ලාගේ passports ඒ වගේම consent letter එකක්. ඔයාගේ දරුවට passport එකක් හදන්න ඔයා අවසර දෙනවා කියලා අම්මා තාත්තා දෙන්නම අත්සන් කරපු ලියුමක්. මේකේ format එකකුත් website එකේම තියෙනවා. මේකටත් ඉතින් කලින් වගේම original birth certificate එකට අමතරව ලබා දෙන්නට ඕනේ. ඔයාට passport size photographs නම් ගොඩක් pharmacy වලින් ගන්නට පුළුවන්. පරණ passport තියනවා නම් ඒව වල copy නැත්නම් NIC එකේ copy එකක්, IRP එකේ copy, marriage certificate එක අදාළයි නම් ඒකේ copy, ඒ වගේම passport size photographs දෙකක් ඊළඟට ආයතම් කරු පිළිබඳ සහතිකය කියලා කියන තැන ඔයා අත්සන් කරලා solicitor කෙනෙක්ට කියලාත් අත්සන් කරගන්නට ඕනේ. මේ signatures තුනටම අපිට ගියේ යුරෝ 10ක් වගේ තමයි lawyer අය කරේ. ඉතින් website එකේ තියෙනවා මේ අලුත් passport එකට යන්නේ පවුන් 125ක් කියලා. අපි ඉතින් මේ සියලුම documents යවුවට postal order එකක් නම් යවුවේ නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් හරිම ගාන අපි දන්නේ නැති නිසා තපා කන්තෝරුවෙන් කිව්වා ඒගොල්ලන්ට postal orders ලන්ඩන් වලට යවන්නට බැහැ කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ ડોකියුමන්ට්ස් ටික යවලා ඒකේ ඒගොල්ලන්ට හම්බුන ගමන් ඒගොල්ලෝ ඔයාට කෝල් කරනවා. කෝල් කරලා ඉවර වෙලා අවශ්‍ය අඩුපාඩු තියෙන්නේ මොනවාද කියලා ඔයාව දැනුවත් කරනවා. එතකොට ඒ ටික ඔයාට ආපහු යවන්නට පුළුවන්. ඒ වගේම ඔයා ගෙවිය යුතු ගාණත් කියනවා. අපිට ඉතින් කලින් කිව්වේ birth certificate එකට pound 126කුත් passport එකට pound 161කුත් යනවා කියලා. වෙබ්සයිට් එකේ තියෙන මීට වඩා හාත්පසින්ම වෙනස් ගණන් හින්දා මම ඊමේල් එකක් හරහා ඒකේ breakdown එක ඉල්ලුවා. එතකොට ගාණ ටිකක් වෙනස් වුණා. passport එකට pound 145කුත් birth certificate එකට pound 126කුත් තමයි ගෙවන්න වුනේ. ඒගොල්ලන්ට යම්කිසි වැරද්දක් වෙලා තිබ්බා මොකක් හරි charge එකක් birth certificate එකට සහ passport එකට යන දෙකටම වෙන වෙනම charge කරලා තිබ්බා. ඒ දෙකටම එකවරක් විතරක් ගෙවුවොත් ඇති කියලා තමයි පස්සේ කිව්වේ. එතකොට birth certificate එකට අදාළව ඒගොල්ලෝ charge කරනවා pound 31ක්, consular charges pound 20ක්, ඒ වගේම true copy කියලා pound 15ක්, ඒ වගේම same day අපි ඉල්ලපු හින්දා ඒකට වෙනම pound 25ක්. එතකොට එතන pound 91ක් වෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ කිව්වා citizenship certificate කියලා එකක් ගන්න ඕනේ කියලා. ඒක නම් මම හරියටම මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙම document එකක් අපිට ලැබුණෙත් නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි pound 126ක් වුනේ. එතකොට passport එකට pound 145යි. ඉතින් passport එක එන්න සති 8ත් 12ත් අතර කාලයක් යනවා කිව්වට අපිට මාස 6ක කාලයක් ගියා. අපි ඉතින් birth certificate එක submit කරේ දෙසැම්බර් මැද. birth certificate එක හම්බ වුණා සතියකින් වගේ. අපි one day service තමයි apply කරේ. ඒ වගේම passport එක අපිට හම්බ වුණේ ජූනි මුල. හැබැයි ඒගොල්ලෝ මුලදිම කිව්වා මාස 6ක පමණ කාලයක් අනිවාර්යයෙන්ම passport එකට යයි කියලා. ඔයාට හදිස්සියෙම ලංකාවට යන්න වුණා නම් එක් දින passport සේවයෙන් ඔයාට document එකක් ලබා ගන්න පුළුවන්. ඒක අරගෙන ලංකාවට ගියාට පස්සේ original passport එක එහෙන් collect කරගන්න පුළුවන්. ඊට අමතරව මගේ අත්දැකීම් තමයි ඒගොල්ලන්ට දුරකථනයෙන් නම් සම්බන්ධ වීමේ හැකියාවක් නොමැත. මම කීප වතාවක්ම කෝල් කරත් මට ඒ කිසිම අවස්ථාවක ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න හම්බ වුණේ නැහැ. නමුත් ඕගොල්ලෝ ඊමේල් එකක් දැම්මොත් ඒගොල්ලෝ අනිත් අතට ඔයාට කෝල් කරනවා. එතකොට ඔයාට තියෙන අපහැදිලි තැන් හරියට අහගන්නට පුළුවන්. documents ඔක්කොම submit කරාට පස්සේ ඒගොල්ලෝ මුදල කිව්වහම අපිට මෙහින් postal orders යවීමේ හැකියාවක් තිබ්බ නැති හින්දා මගේ මහත්තයා එයාගේ යාළුවෙක්ට කතා කරලා ලන්ඩන් වලින් තමයි postal order එක යවා ගත්තේ. communication එකේ පොඩි ප්‍රශ්න තිබ්බ හින්දා මට පොඩි බයක් තිබ්බ original documents නැති වෙයි කියලා. ඒ හින්දා documents ටික process කරා කියපු ගමන්ම මම courier එකක් ලෑස්ති කරලා ඒ ටික ගෙන්න ගත්තා. ඊට පස්සේ passport එක ready වුණාම ඔයාට SMS එකක් හම්බ වෙනවා. ඒක හම්බ වුණාම ඔයාට පුළුවන් තව courier එකක් ලෑස්ති කරලා passport එකත් අතටම ගෙන්න ගන්න. ඉතින් මේක තමයි මම දන්න සම්පූර්ණ විස්තරේ. පොඩි අඩුපාඩුකම් තියෙනවා නම් කවුරු හරි දන්නවා නම් ඒක මෙතන අප්ඩේට් කරන්න. මොකද අපි නම් passport එක අරගෙන ඉවරයි. නමුත් ගන්න ඉන්න කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.